දෙක තබා වේදනාවින් මිනිසුන් සොය සොය ඔබ දෙසුදම් මග නොවේ නිමා වේදනාවින් මිනිසුන් සොය සොය ඔබ දෙසුදම් මග නොවේ නිමා නෙත සිත තුටු කල බුදුරුව බුදු බල ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මගේ YouTube ෆැමිලි එකට තවත් ලස්සන අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් ගොඩ දවසක් මට ඔයාලට වීඩියෝස් අරන් ඉන්න බැරි වුණානේ. ඔන්න ඉතින් අපි අපේ අච්චිලා සීයලා වෙනුවෙන් අපේ සහෝදර සහෝදරියෝ ඔක්කොම එකතු වෙලා කරපු ලස්සන පින්කමක් ගැන තමයි අපි අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ. අපි පොසොන් පොය දවසේ තමයි මේ මඤ්ඤොක්ක දන්සල දුන්නේ අපේ අම්මලාගේ ගෙදර. ඉතින් ඊට කලින් දවසේ අපි අපේ අම්මලාගේ ගෙවල් වලට කිට්ටුව ලස්සන පරණ වලව්වක් තියෙනවා. ඉතින් මේ වලව්වේ ලොකු වත්තක් තියෙන. ඉතින් ඒ වත්තට අපි ගිහිල්ලා අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා කැන්දකොළ කැඩුවා. ඊට පස්සේ කැන්දකොළ කඩලා මඤ්ඤොක්ක සුද්ධ කරන්න පටන් ගත්තා. ඉතින් මඤ්ඤොක්ක දන්සලා කියන්නේ එහෙම ලේසි පාසු වැඩ කටයුත්තක් නෙමෙයිනේ. ඉතින් ඊට දවසේ උදේ ඉඳන් අපේ කට්ටිය ඔක්කොම අපේ ගෙදරට ඇවිල්ලා මඤ්ඤොක්ක සුද්ධ කරන්න හදන්න හැම දෙයකටම කට්ටිය එකතු වෙලා තමයි කරේ. ඉතින් ගොඩ දවසකට පස්සේ කට්ටිය එකතු වෙච්ච නිසා හැමෝගෙම මතකයන් හැමෝගෙම පුංචි කාලේ අපි ගත කරපු ලස්සන මතකයන් ලස්සන දවස් මතක් කරගෙන මේ වැඩ කටයුතු කරපු එක තවත් මේ දවස ලස්සන කරන්න පුළුවන් වුණා. අපි හැමදේම වගේ ඊට කලින් දවසේ සූදානම් කරගෙන තිබ්බේ. ඉතින් එදා දවසේ අපිට කරන්න තිබ්බේ සම්පූර්ණයෙන්ම මේක පිළියෙල කරගන්න කටයුතු විතරයි. ඉතින් හැමෝම අපේ මාමලා බාප්පලා නැන්දලා අක්කලා අයියලා ඔක්කොම එකතු වෙලා ලස්සනට මේ වැඩ කටයුතු කරන විදිහ තමයි ඔයාලා මේ දකින්නේ.
මඤ්ඤොක්කා ගොඩ ප්‍රමාණයක් තිබ්බ නිසා අපිට කිහිප වතාවක් මඤ්ඤොක්ක තම්බන්න වුණා. ඒ කියන්නේ එකපාරම නෙමෙයි දෙතුන් පාරක්ම මඤ්ඤොක්කා තම්බන්න වුණා. ඊට පස්සේ ඒවා නිවන්න වුණා. ඊට පස්සේ නැවත ඒවා නිවලා ආයි භාජන වලට දාලා නැවතත් ඒවට සම්බෝල මික්ස් කරලා වැඩ ගොඩක් තිබ්බා. ඉතින් මඤ්ඤොක්ක දන්සලා කියන්නේ ලේසි කාර්යයක් නෙමෙයිනේ. Body seven never wage Garu tele gili kalade ade Dabule budu milu gaya veta Matan ඉතින් එදා හවස 5ට විතර ඔක්කොම පිළියෙල කරගත්ත මඤ්ඤොක්කා ටික අපි බෙදන්න පටන් ගත්තා. 5 ඉඳන් අපි පැය 2ක් විතර මඤ්ඤොක්කා බෙදුවා. ඉතින් ඔක්කොම බෙදලා හැමෝටම ඉල්ලන හැම ප්‍රමාණයක්ම බෙදලා හැමෝම සතුටු කරා. ඉතින් ඒ හැමෝම අපිට කිව්වේ අපේ මඤ්ඤොක්කා හරිම රහයි කියලා. මොකද අපේ නැන්දා හැම මඤ්ඤොක්කා හදද්දී ඒ සම්බෝලෙට කොච්චිත් එකතු කරා. ඉතින් එතකොට මඤ්ඤොක්කත් එක්ක කොච්චි මික්ස් වුණාම ඒකේ අමුතුම ෆ්ලේවර් එකක් තිබ්බා. ස්පෙෂලි මට මේ වෙලාවේ තෑන්ක් කරන්න ඕනේ අපේ දේශිකා අක්කටයි ශාලිනී අක්කටයි. ඉතින් ඒ දෙන්න මේ වැඩේ ප්ලෑන් කරන්න මඤ්ඤොක්කා හොයන්න වැඩේ ලස්සනට කරන්න හොඳ සපෝට් එකක් දුන්නා. ඉතින් අපි තුන් දෙනා එකතු වෙලා තමයි මෙච්චර ලස්සන වැඩක් හොඳට අපි ප්ලෑන් කළේ. ඇත්තටම මට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ මල්ලි, මගේ හස්බන්ඩ්, යොෂාන් අයියා, චලන අයියා, සුරංග අයියා, ඉරේෂ් අක්කා, කල්හරි අක්කා, එතකොට නැන්දා මාමා, අපේ තාත්තා, බාප්පා, ආච්චි, ගාමිණී මාමා, අපේ අම්මා, සුජී මාමා, ඒ හැමෝම හොඳ සහයෝගයක් දුන්නා අපේ ආච්චිලා සීයලාට පින්පෙත් අනුමෝදන් කරන්න. දවස් 2ක් විතර මඤ්ඤොක්කා දන්සලට අපි එකතු වෙලා හැමදේම පිළියෙල කරලා අන්තිම දවසේදී ඔක්කොම ඉක්මනින්ම අවසන් කරලා මඤ්ඤොක්කා දන්සලත් දුන්නා. ඉතින් මඤ්ඤොක්කා දන්සලත් ඉක්මනින් අවසන් කරලා අපි අපේ ගෙවල් වලට ගියා. ඒ විතරක් නෙමෙයි පුසුන් බලන්නත් අමතක කරේ නැහැ. ඉතින් එන්න එහෙම තමයි අපේ මේ පුසුන් දවස ලස්සනට අවසන් වුණේ. ඉක්මනින්ම එන්නම් තවත් ලස්සන vlog එකක් ඔයාලට අරගෙන. ගිහින් එන්නම්.